බියුටි ඇග්‍රිකල්චර් YouTube channel එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි පෙන්වන්න යන්නේ මාතර කොහොමද උඩරට එළවලු වගා කරලා අපි රසට කෑවේ කියලා. මෙන්න මේ වගේ කැලෑ වෙච්ච අපේ භූමිය අපි මුලින්ම සුද්ධ කරලා හොඳට මේ වගේ පාත්ති ටිකක් හදාගෙන පැලගෙනල්ලා හිටවලා තමයි මෙන්න මේ වගේ හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට හදාගත්ත භූමිය අපි දැන් පැල ටිකෙන් ටික වර්ධනය වෙලා මෙන්න මේ වගේ දම්පාට ගෝවා කොළපාට ගෝවා දම්පාට ගෝවා කොළපාට ගෝවා දෙක තමයි තියෙන්නේ. ඊට අමතරව නොකෝල් බීට්රූට් කැරට් සලාද කංකුම් බෝංචි මේ වගේ උඩරට වගා කරන එළවලු වර්ග ගොඩක් අපි අපේ පහතරට මාතර වගා කරලා තියෙනවා. අපි වගාව ආරක්ෂා කරගන්න වටේට නෙට් එකක් ගහලා මොනරුන්ගෙන් පරිස්සම් කරගන්න උඩින් තංගුස් නූල් ඇදලා තමයි තියෙන්නේ. වගාව හැමදාම අපි නඩත්තු කටයුතු බලනවා. හැමදාම අපි වගාව නිරීක්ෂණය කරනවා. ඉතින් බලන්න මේ වෙනකොටත් සරුවට අපේ ගෝවා වගාව හැදිලා තියෙනවා. එතනින් එහාට බලද්දී රාබුත් හොඳට වගා කරන්න පුළුවන්. මේ වගේ තමයි උඩරට වගාවක් වෙච්ච ගෝවා අපි පහතරට හොඳට වගා කරලා තියෙනවා. කියන්න අමුතුකුණම් මල්ගෝවත් තියෙනවා. මේ ඉන්නේ මම. අපේ මල්ගෝවා වගාවත් ඒ වගේම සාර්ථකයි. ඉතින් වගාව ටිකක් ලස්සන වෙන්න පොඩි වැටක් අපි ගැව්වා. සුදු පාට වැටක් ගහලා වගාව ආරක්ෂාවටත් එක්කෙනෙක්ව අපි ඉස්සරහින් තියලා තමයි තියෙන්නේ. ඉතින් බලන්න අපේ වගාව ලස්සනද කියලා. ඔන්න සුවිඳුයි සමන්තයි අපේ ගෙදර හදන වැඩ ටිකත් කරගෙන යනවා. ඉස්කෝලේ ළමයි ආවා අපේ වගාව බලන්න. අපි එයාලට කියලා දුන්න වගා කරන විදිය. මේ ඉන්නේ මම. ඉතින් ඊළඟට අපි පටන් ගත්තේ අපේ අස්වනු නෙලන වැඩ කටයුතු ටික තමයි මේ වෙන්නේ. ඉතින් සුවිඳු උදේ පාන්දරම ඇවිල්ලා අපේ නෝකෝල් අස්වැන්න ගන්නවා අපේ අලවිසැලට දාන්න. ඉතින් සාර්ථකව වගා කරපු නෝකෝල් අස්වැන්නක් අපි අපේ මාතර ප්‍රදේශයෙන් අපි අරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ අස්වැන්න.
ඔන්න මේ විදිහට අස්වැන්න ටික ටික අපි ගන්නවා. වැස්ස කියලා බලන්නේ නැතුව අපි අදත් අස්වැන්න ටිකක් නෙලා ගත්තා. අද අස්වැන්න අපේ තියෙනවා දම් පාට ගෝවා සහ කොළ පාට ගෝවා. ඉතින් අපි මේ වගාව කරගෙන යද්දී කුරුප්පු ගෙනුත් ලොකු සපෝට්ටක් හම්බුණා. කුරුප්පු ගොඩාක් මහන්සිලා වැඩ කරා. කුරුප්පු පේන්න හිටියේ නෑ හැබැයි. ඔන්න අපේ අතින්ම අපේ අස්වැන්න අරගෙන අපි අද කන්න තමයි ලෑස්ති වෙන්නේ රසට හදලා. ඉතින් ඔයාලත් ගෙදර වගා කරලා බලන්න. උඩරට වගා කරන ගෝවා වගේ එළවලු ඉතාමත් පහසුවෙන් පහතරටත් වගා කරන්න පුළුවන්. ලොකු මහන්සියක් වෙන්න ඕනේ නැහැ. අපිට සාමාන්‍ය විදියට පාතරටත් වවා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි මේ විදියට හදාගත්ත ගෝවා මැල්ලුමක්. ඉතින් හොඳට ගම්මිරිස්සෙම දාලා අපි දරලිපේ උයලා අද ගෝවා ආහාරයට ගන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ වගේම දම්පාට ගෝවා වලින් අපි හදාගත්ත සලාදයක්. ඉතින් ඔයාලත් ගෙදරදිම මේ වගේ එළවලු වගා කරලා කෑමට ගන්න.